අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි සූදානම් වන්නේ රචනාවක් ලියන විදිහ ඉගෙන ගන්නයි. අද අපි ඉගෙන ගන්නේ මම මලක් වෙමි කියන මාතෘකාව. ඉතින් අපි පෙර රචනාවේ වගේම මේ රචනාවේදීත් මේ සම්බන්ධව කොහොමද නිවැරදිව උක්ත ආඛ්‍යාත සම්බන්ධය ගලපමින් ඒ වගේම අක්ෂර වින්‍යාසය නිවැරදිව වැකිලියන්න කියලා පුරුදු වෙමු. මම මලක් වෙමි. මේ රචනාවේදී අපි ලියන්න ඕනේ මම දැන් මලක් කියලා හිතලාමයි. මම මලක් වී කියලා ලියන්න බෑ. එතකොට මලක් වෙලා නෑනේ තවම. මම මලක් කියලා හිතලාමයි ලියන්න ඕන. මේකෙදි මෙන්න මේ වගේ වචන යොදා ගන්න පුළුවන්. මම, මට, මගේ, මගෙන් ඒ වගේම අනුක්ත පදයේ වන මා කියන වචනයත් යොදා ගන්න පුළුවන්. එහෙමනම් අපි මුලින්ම හිතලා බලමු මලක් විදිහට ජීවත් වෙනකොට මොනවද අත්දකින්න ලැබෙන්නේ කියලා. මලක සුවඳ තියෙනවා. ඒ වගේම ලස්සන වර්ණ තියෙනවා. මලට යාළුවෝ ඉන්නවා. සමනල්ලු, මීමැස්සෝ එහෙම තමයි යාළුවෝ. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපි වැඩිපුරම මල් යොදා ගන්නවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. මල් මාල හදන්න. ඒ වගේම පරිසරය සුන්දර කරන්න මේ මල් දායක වෙනවා. ඉතින් මේ සම්බන්ධ තොරතුරු යොදා ගනිමින් අපි මෙහෙම නිර්මාණශීලීව රචනාව ගොඩ නගිමු. පළවෙනියටම මේ මල් පරිසරය සුවඳවත් කරනවනේ. ඒ ගැන වැකියක් හදමු මෙහෙම. පරිසරය සුවඳවත් කරමින් පරිසරය සුවඳවත් කරමින් කොහෙද මල් තියෙන්නේ? ගස්වල, වැල්වල. ඒ නිසා අපි ලස්සන වචනයක් යොදනවා මෙහෙම. අතු අග හිනැහෙන කවුද? මම. මම මලක් වෙමි. දැන් බලන්න පරිසරය සුවඳවත් කරමින් මලේ කාර්යය මොකද්ද? පරිසරය සුවඳවත් කරමින් අතුවග හිනැහෙන මම. අතුවග තමයි හිනැහෙන්නේ. මම මලක් වෙමි. දැන් ක්‍රියාපදයක් හඳුනගන්න මේ. ක්‍රියාපදයේ තමයි වෙමි. ඒ වගේම තමයි දැන් මේ ක්‍රියාපදයට ගැලපෙන උක්ත පදය හඳුනගන්න. ඒ තමයි මම. මේ තමයි වැදගත් වෙන අය. සුවඳවත් කියද්දි සංඥක දයන්න යොදන්න. දැන් මේක වෙනස් විදිහට ඔයාලට ලියන්නත් පුළුවන්. පරිසරය සුවඳවත් කරන මම මලක් වෙමි. එතකොට මේ වැකිය මේ විදිහටම ලියන්න කියලා නෙමෙයි මම කියන්නේ. මීට සමානව අර්ථවත්ව නිර්මාණශීලීව වැකි ගොඩ නගන්න කියලයි කියන්නේ. අපි දැන් බලමු දෙවනි වැකිය ගොඩ නගා ගන්න විදිහ. මලේ යාළුවෝ විදිහට ඉන්නවනේ සමනල්ලු සහ මීමැස්සෝ. මේ අය ගැන තමයි මම වැකිය හදන්නේ. සමනල්ලු සහ මීමැස්සෝ. සමනල්ලු සහ මීමැස්සෝ. මොකද කරන්නේ? මල් වලට ඇවිල්ලා මල් පැණි බොනවනේ. ඒ ගැන වැකියක් හදනවා. සමනල්ලු සහ මීමැස්සෝ මගේ මල් පැණි බී ජීවත් වෙති. සමනල්ලු සහ මීමැස්සෝ කියලාම යොදන්න. නැත්තම් අපිට පුරුද්දක් තියෙනවා සමනල්ලුන්, සමනලුන්, නැත්තම් සමනලයෝ, මීමැස්සන් මෙහෙම යොදනවා. ඒක තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්. මේකේ ක්‍රියාපදය හඳුන ගන්න. බලන්න ක්‍රියාපදය වෙන්නේ වෙති. ක්‍රියාපදය වෙන්නේ වෙති. ඒක බහුවචනයි. එහෙමනම් උක්ත පදය හොයාගෙන යන්න මුලට මෙන්න තියෙනවා සමනල්ලු සහ මීමැස්සෝ. සමනල්ලු සහ මීමැස්සෝ උක්ත පදයේ බවට පත් වෙනවා බහුවචනයි. ක්‍රියාපදය වෙති. මේ දෙන්න හැම වෙලේම එකට ගලප ගන්න දැනගන්න ඕන. ඒක හොඳට සිහි කල්පනාවේ තියාගන්න ඕන අවස්ථාවක් වෙනවා. හොඳයි. දැන් අපි තුන්වෙනි වැකිය හදන විදිය බලමු. පුංචි ළමයි. මම මෙතන ළමයි කියලා යෙදුවේ නෑ. නාම විශේෂණ පදයක් යෙදුවා. පුංචි ළමයි. ඒ වගේම තමයි බුදුන්
පුදන්නට මාව නෙලාගෙන යති. මාව නෙලාගෙන යති. මෙතනදී ප්‍රධාන වුණේ මල නෙවෙයි. මෙතන අපි ප්‍රධාන කළේ පුංචි ළමයි. පුංචි ළමයි ඇවිල්ලා මොකද කරන්නේ? මල් නෙලාගෙන යනවා. එතකොට බලන්න උක්ත පදයේ සහ ආඛ්‍යාත ගැලපෙනවද කියලා. යති බහුවචන උක්ත පදයක්, බහුවචන ආඛ්‍යාත පදයක්. පුංචි ළමයි කියන්නේ බහුවචන උක්ත පදයක්. එනම් පුංචි ළමයි බුදුන් පුදන්නට මාව නෙලාගෙන යති කියන වැකිය නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි තව වැකියක් හදමු. අපිට සාමාන්‍ය වැකි තුනක් මේ හදන්න වෙන්නේ. ඒත් ඔයාලට නිදහසේ ඔයාලා කැමති විදිහට වැකි නිර්මාණය කරන්න පුළුවන් මේ ගැන ඔයාලට තියෙන නිර්මාණශීලී බවත් එක්ක. තව වගන්තියක් මම මෙහෙම හදනවා. පරිසරයේ සුන්දරත්වය වැඩි කරන මම මලක් වෙමි. පරිසරයේ ලස්සන කරනවා. මල් කියන්නේ අපි හැමෝම කැමති, හරිම ප්‍රියමනාප, ප්‍රියජනක දර්ශනයක්නේ. ඒ නිසා තමයි මම මේ වැකිය හදන්නේ. පරිසරයේ සුන්දරත්වය වැඩි කරන මම මලක් වෙමි. මම මොකද කරන්නේ? පරිසරයේ සුන්දරත්වය වැඩි කරනවා. එහෙමනම් වෙමි කියන්නේ ආඛ්‍යාතය, මම කියන්නේ ඊට සම්බන්ධ වන උක්ත පදය. ඉතින් බලන්න මේ විදිහට තමයි අපි වැකි නිර්මාණය කරන්න පුරුදු වෙන්න ඕන. මේ විදිහටම වැකි නිර්මාණය කරන ආකාරය ගැන අපි තවත් මාතෘකාවකින් හමු වෙමු. ඒ වගේම රචනා ලියන්න ඉගෙන ගන්න අපේ channel එක subscribe කරන්න කියලත් ඔබ සියලු දෙනාටම මතක් කරනවා. ආයුබෝවන්.